ගමුද ඊයේ දවසේ මට කතා කරන්න බැරුණු එක පදයක් තියෙනවා හිතෝපදේශ 17 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය හිතෝපදේශ 17 ඔබ ළඟින් ඉන්න කෙනා අර 110න් එක්කෙනෙක් හොයා 110න් එක්කෙනෙක් හොයා හලෙලූයා ඔබ ආව නැතේර මොකද කියන්න එපා ගෙදර ගිහිල්ලා නමුත් ඔබ ආශිර්වාද ලැබේ දුෂ්ටයා නිදොස් කරන්නාද ධර්මිෂ්ඨයා වරදටපත් කරන්නාද යන දෙදෙනාම ස්වාමින් වහන්සේට ඒකාකාර පිළිකුලක් දුෂ්ටයා නිදොස් කරන්න ධර්මිෂ්ඨයා වරදටපත් කරන්න දැන් ඔබට මතක ඇති යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්න වෙලාවේදී පරිසෙවරු නේද මේ අය හැම විටම අනිත් අය ඉස්සරහා තමන් ධර්මිෂ්ඨයි වගේ පෙනී සිටියා දැන් යේසුස් වහන්සේ ඔවුන් අමතනවා ඊටාම හොඳට නේද යේසුස් වහන්සේ මොනවද කියන්නේ ඒක වෙලාව කියනවා සුදු හුණු ගාපු සොහොන් ගෙවල් පරිසෙවරු හැම විටම තමන් ධර්මිෂ්ඨ බව පෙන්눔 කරන්න උත්සාහ කරා අන් අයට එයාලා ප්‍රකාශ කර සිටියා එයාලා නිරාරයෙන් ඉන්නවා එයාලා යාඥා කරනවා එයාලා ඒ දේව වචනේ ඇඟ පුරා පැලඳගෙන සිටියා දැන් යේසුස් වහන්සේ හොඳියා බල්ලා කියනවා එක ස්ථානයක නුඹලා සුදුහුණු ගාපු සොහොන් ගෙවල් හේතුව නුඹලගේ ඇතුලේ තියෙන්නේ ගඳ ගහන දේ පිටස්තර සුදුවට හිටියට දැන් යේසුස් වහන්සේ අනිත් වචන වලින් කියන්නේ නුඹලා පිළිකුලක් මට මොනවාද ධර්මිෂ්ඨයා වරදටපත් කරන්නාද දුෂ්ටයා නිදොස් කරන්නද ඔවුන් පිළිගත්තේ නැහැ ඔවුන් පෞකාරයෝ බව ඔවුන් පෞකාරකම වසාගෙන අනිත් වචන වලින් කිව්වොත් ඔවුන් නිදොස් වෙලා හිටියා දුෂ්ටකම ඇතුලේ තියාගෙන මේ දෙවියන් වහන්සේ කියන පිළිකුලක් දුෂ්ටකම ඔවුන් පිළිගන්නේ නැතුව ඔවුන්ගේ පෞකාරකම පිළිගන්නේ නැතුව ඔවුන් නිදොස් අයමෙන් පෙනී සිටියා දෙවියන් වහන්සේගේ වචනේ කියන ඒ අය පිළිකුලක් දැන් ඊළඟ එක ධර්මිෂ්ඨයා වරදටපත් කරන්න දැන් ඔබ මම ධර්මිෂ්ඨය වරදටපත් කරන්න නැති වෙන්න පුළුවන් නමුත් මේ වචනේට අනුව ඊ අපි කතා කරා උන්වහන්සේගේ පූජාව නිසා දැන් ඔබ මම දැන් ඔබ සමහර විට ධර්මිෂ්ඨය වරදටපත් කරන්න නැති වුණත් යේසුස් වහන්සේ ධර්මිෂ්ඨ කරපු ඔබ වරදටපත් කරන්නෙක් නම් ඔබව පෞකාරයෙක් කියාගන්නේ නම් ඔබව වරදටපත් කරගන්නේ නම් ඔබ මේ ස්ථානයේ සඳහන් කරනවා පිළිකුලක් ඔබට ඇහෙනවද මම මේ කියන දේ හෙලෝ ධර්මිෂ්ඨයා වරදටපත් කරන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ දැන් ඔබව ධර්මිෂ්ඨ කර තිබෙන විට ඔබ කියන්න ඕන එක දෙයක් තමයි මොනවාද උන්වහන්සේ මාව පවිත්‍ර කර තිබේ හලෙලූයා උන්වහන්සේ මාව ධර්මිෂ්ඨ කර තිබේ හලෙලූයා ආමෙන් ඔබ උන්වහන්සේ කියූ දෙයට එකඟව සිටීම ඔබ පිළිකුලක් නෙමෙයි ඔබ උන්වහන්සේට පිළිගන්න පුළුවන් වූ පුද්ගලයෙක් ආමෙන් හලෙලූයා කීදෙනෙක් ආමෙන් කියනවද ආමෙන් හැමෝම කියන දෙවියන් වහන්සේ මාව ධර්මිෂ්ඨ කර තිබෙනවා ඒ නිසා මම දෙවියන් වහන්සේ ඉදිරියේ පිළි අරන් ඉන්නවා හලෙලූයා ආමෙන් නමුත් ඔබ කිව්වොත් මම පෞකාරයෙක් කියලා ඔබ කියනවා මේ දේ ඔබ වෙනත් ආකාරයෙන් ඔබ මේ වචනයට විරුද්ධ මේ වචනයට යනවා මොකද ධර්මිෂ්ඨයා වරදට පත් කරන්න දෙවියන් වහන්සේට පිළිකුලක් දුෂ්ටයා එදා පරිසෙවරයා දුෂ්ටයා නමුත් ඔහු නිදොස්ව සිටියා දෙවියන් වහන්සේ කිව්වා මෙයා පිළිකුලක් දැන් උන්වහන්සේ ඔබ මාව ධර්මිෂ්ඨ කර තිබෙනවා දැන් ඔබට මට බෑ දැන් ඔබ මා දිහා බලලා කියන්න මම වරදකාරයෙක් මම පව්කාරයෙක් ඔබට ඇහෙනවද මම මේ කියන දේ ආමෙන් හලෙලූයා උන්වහන්සේගේ පූජාව
සුළු කරන්නේ නෑ අපි. ආමේන්. ඕ දෑත් ඉන්න ස්ථානයේ දෑත් ඔස්වල කියන උන්වහන්සේ මාව ධර්මිෂ්ඨ කර තිබෙන නිසා ස්තුති කරනවා. උන්වහන්සේ මාව පිළිගත් නිසා ස්තුති කරනවා. උන්වහන්සේ මාව පවිත්‍ර කරපු නිසා ස්තුතියි. හලෙලූයා. උන්වහන්සේගේ අනර්ග පූජාවෙන් මාව උන්වහන්සේ පවිත්‍ර කර මාව උන්වහන්සේ පිළි අරන් තිබෙන නිසා මම උන්වහන්සේට ස්තුති කරනවා. හලෙලූයා. හලෙලූයා. අපි අත්පොලසන්නාදය දෙමින් සමරමුද. හලෙලූයා. ආමේන්. හලෙලූයා. අද දවසේ අපි වචනයට ඇතුළු වෙනවා ඉතාමත් වේගයෙන්. උන්වහන්සේගේ වචනය අද ඔබේ මගේ ජීවිතේ අලුත් දෙයක් කරනවා. නික්මයම 12 වෙනි පරිච්ඡේදයට අපි යමු. 8 9 10 11 ලෙක්රුසාටි බහන්දේවා 8 ඔහු ගින්නෙන් පුලුස්සන ලද ඒ මාංශයද මුහුන් නුමුසු රොටීද ඒ රාත්‍රියේදී කන්නෝය. තිත්ත පලා සමග ඒවා කන්නෝය. එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාගත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ටාස සමග ගින්නෙන් පුලුස්සා කන්න. මේ ඇවිල්ලා ඊශ්‍රායල් සෙනග ප්‍රථමයෙන් පාස්කුව සැමරු අවස්ථාව. හැමෝම කියන ප්‍රථම පාස්කුව. දැන් අපි ගොඩක් කටේ හෙට දවසේ පාස්කුව සමරනවා. නමුත් සැබවින්ම මෙය පටන් ගත්තේ අවුරුදු 4000කට එහා දෙවියන් වහන්සේගේ සෙනග ඊශ්‍රායල් සෙනග ඔවුන් මිස්ර දේශේ ඉන්නකොට දැන් ඔවුන්ට දෙවියන් වහන්සේ කියනවා නුඹ මෙන්න මේ දේවල් කරන්න. මොනවාද? එකක් තමයි ගින්නෙන් පුලුස්සන ලද ඒ බැටළුවාව නුඹ කන්න ඕනේ. අනිත් එක මුහුන් නුමුසු රොටි ඒ රාත්‍රියේ කන්න ඕනේ. මේක තමයි ප්‍රධාන කොටස් දෙක ඔවුන්ට කරන්න තිබුණ දේ. ඉතින් තව විස්තර ගොඩක් තිබෙනවා. අපි තව ටිකක් පල්ලෙහාට යමු. අපිට 12 වෙනි 11 වෙනි පදය. නුඹලා ඒවා කෑ යුතු මෙසේය. නුඹලාගේ ඉඟටි බැඳ වහන් පයලා සැරෑට අතින්ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමින් වහන්සේගේ පාස්කුවය. 12 වෙනි පදය. මක් නිසාද ඒ රාත්‍රියේදී මිස්ර දේශයේ මැදින් යන්නෙමි. මිස්ර දේශෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිස්රයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චය ඉෂ්ට කරන්නෙමි. මම ස්වාමින් වහන්සේය. ඒ ලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිස්ර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා අපිට නොවන්නේය. ඔබට ඇහෙනවද මේ කියන දේ? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඒ රාත්‍රියේදී නුඹලා මේ මාංශ කනකොට නුඹලා මේ බැටළුවාගේ මාංශය පුලුසා කනකොට මේ ප්‍රථම පාස්කුව සමරනකොට යමක් සිදු වෙනවා. ඒ ලේ නුඹලාගේ නිවෙස්වල ආලේප කරාම දෙයක් සිදු වෙනවා. ඒ රාත්‍රියේදී මිස්රයට එන්න තියෙන විනාශයෙන් මම නුඹලව ආරක්ෂා කරනවා. හලෙලූයා. ආමෙන්. ඔබට ඇහෙනවද මේ කියන කතාව? ඔවුන් මොනවාද මේ බැටළුවෙක් පුලුස්සලා කෑවේ? ඔවුන් මොනවාද මේ බැටළුවගේ ලේ අරන් කරේ? මොකක්ද මේ ඇත්තටම සිදු වුනේ? මේ සිදු වුණ දේ සෙවණැල්ලක්. මොනාට සෙවණැල්ලක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැමැති නියම බැටළු පැටවානන්ගේ නියම පූජාවට. ආමෙන්. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? යේසුස් වහන්සේ තමයි අපගේ නියම බැටළු පැටවානන්. හලෙලූයා. උන්වහන්සේ කුරුසියේදී එල්ලී සිටින වෙලාවේදී උන්වහන්සේගේ ශරීරය දෙවියන් වහන්සේගේ උදහස නැමැති ගින්නෙන් පුලුස්සනු ලැබුවා. උන්වහන්සේගේ ලේ හැම බිඳුවක්ම වගුරුනු ලැබුවා. අපගේ බැටළු පැටවානන් යේසුස් වහන්සේ. හලෙලූයා. මේක සෙවණැල්ලක්. මේක සැබෑවටම ඔවුන්ගේ ජීවිතය ඔවුන් කරේ අඩයාලමක් විදියට, ලකුණක් විදියට බැටළුවෙක් ගත්තා, පිලිස්සුවා. ඒ බැටළුවා ඉස්සලාම මරනවා, ලේ ඉවත් වෙනකම් බලන් ඉන්නවා. ඒ ලේ අරන් ඔවුන්ගේ දොරටුවල, ඔවුන්ගේ නිවෙස්වල උන් ආලේප කරා. ඒ බැටළු මස් ඔවුන් පිලුස්සනු ලැබුවා.
කුමක්ද මේ ඔවුන් කරේ? ඔවුන් දන්නේ නැහැ මොකද්ද ඔවුන් කරන්න කියලා. නමුත් ඔවුන්ට දෙවියන් වහන්සේ අඩයාලමක් ලකුණක් දුන්නා. දවසක මම මේ පොළොවට එනවා. මම බැටළු පැටවෙක් ලෙස නුඹේ පාපය කුරුසියක් මත උස්සුලා ගන්නවා. ඒ උදහස නැමැති ගින්න පාපය නිසා ආවා වූ උදහස නැමැති ගින්නෙන් මාගේ ශරීරය මම පිලිස්සෙන්න ඉඩ දෙනවා. හලෙලූයා. ඔබට පේනවා දැන්. හලෙලූයා. මේක ඔවුන් කළා පළවෙනි පාස්කෝ ඔවුන් සැමරුවා. නමුත් යමක් සිදු වුණා. මොකද සිදු වුණ දේ? ඔවුන්ගේ ජීවිතයේ රාත්‍රියේදී මහත් විනාශයකින් දෙවියන් වහන්සේ ආරක්ෂා කරා. හලෙලූයා. මිස්ර දේශයේ ඒ රාත්‍රියේදී ඊටමත් බලවත් විනාශයක් පැමිණියා. නමුත් ඒ කිසිම විනාශයක් ඊශ්‍රායෙල් නිවසට පැමිණියේ නැහැ. හලෙලූයා. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ඉතා බලවත්. මේ බැටළුවගේ මාංසත් බැටළුවගේ ලේත් සාමාන්‍ය නියම නොවන නියම ප්‍රශ්නට විසඳුම නොවන මේ බැටළුවගේ මාංසත් බැටළුවගේ ලේත් ඔවුන්ගේ නිවෙස් මෙතරම් ආරක්ෂා කරා නම් හලෙලූයා. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කැඩුනා වූ ශරීරය අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ වැගුරුණා වූ ලේම නිසා අපේ ජීවිත අපේ නිවස අපේ දරුවන් බලවත් ආරක්ෂාක වැටක්. හලෙලූයා. බලවත් ගිනි ආරක්ෂක වැටකින් හලෙලූයා උන්වහන්සේ වට කර තිබෙනවා. කී දෙනෙට ආමෙන් කියන්න පුළුවන්ද? කී දෙනෙට එකඟ වෙන්න පුළුවන්ද? හලෙලූයා. ඔබට ඇහෙනවද උන්වහන්සේගේ පූජාව කෙතරම් බලවත්ද කිව්වොත් ඒ සලකුණ අඩයාලම අපිට පෙන්නනවා ඒ රාත්‍රියේදී කියමුද ඒ ලේ ඔබ සැම සිටන ගෙවල් වල ඔබ සැම උදෙසා ලකුණක් වන්නේ. මම මේ ලේ දැක ඔබ සැම පසු කර යන්නේ මේ මා විසින් මිස්ර දේශයට පහර දෙන කාල ඔබ සැම විනාශ කිරීමට පීඩාවක් ඔබ සැම පිට නො. අනිත් වචන වලින් කිව්වොත් ලෝකයක් ඔබත් අතර වෙනස උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේගේ ලේ. හලෙලූයා. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? ආමෙන්. අද මොකද්ද මම කතා කරන්න එන්නේ? සුද්ධ වූ සහභාගීකම සුළු කරන්න එපා. ආමෙන්. හලෙලූයා. ඊයේ අපි කතා කරේ මොකද්ද? යේසුස් වහන්සේගේ පූජාව සුළු කරන්න එපා. දැන් අද අපි කතා කරන්නේ සුද්ධ වූ මොකද සුද්ධ වූ සහභාගීකම කියන්නේ? අපි උන්වහන්සේගේ ශරීරයට සහභාගී වෙනවා. අපි උන්වහන්සේගේ ලේ පානය කරනවා. මොකක්ද ඒක? ඔබවත් ලෝකයක් වෙන් කරන්නා වූ පිරිස දෙවියන් වහන්සේ තබා තිබෙන ලකුණ. හලෙලූයා. ආමේන්. අනිත් වචන වලින් කිව්වොත් අනිත් මුළු ලෝකෙම මනුෂ්‍යයන්ට හිඟයක් ඇති වෙන කාලයේදී ඔවුන්ට පිළිතුරක් නැති වෙන කාලයේදී ඔබේ නිවසේ උන්වහන්සේගේ ශරීරය අනුභව කරන නිසා උන්වහන්සේගේ ලේ ඔබ ප්‍රාණය කරන නිසා යමක් තිබෙනවා වෙනසක්. ඔබට ලකුණක් තබා තිබෙනවා. දෙවියන් වහන්සේ කියන ඔබේ නිවසට විනාශය පැමිණෙන්නේ නැහැ. ඔබේ පවුලට විනාශය පැමිණෙන්නේ නැහැ. ඔබේ දරුවන්ට විනාශය පැමිණෙන්නේ නැහැ. ඔබේ නිවස උන්වහන්සේ ලකුණු කර තිබෙනවා. හලෙලූයා. ආමෙන්. කොහොමද ඔබට මම කියන්න උත්සාහ කරන්නේ? සුද්ධ වූ සහභාගීකම කියන්නේ මේ යේසුස් වහන්සේගේ පූජාවමයි. හලෙලූයා. උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේගේ ලේ එය ඔබගේ නිවස ආරක්ෂා කරනවා. ආමෙන්. ඒ විතරක් නෙමෙයි. එදා රාත්‍රිය යමක් සිදු වුණා. එදා රාත්‍රිය ඔවුන් මිස්රයේ ගත කරා වූ අවසන් රාත්‍රිය. ආමෙන්. ඔවුන් වහල්කමේ සිටි අවසන් රාත්‍රිය. ආමෙන්. ඔවුන් සියලු වහල්කමෙන් එළියට ආවා. හලෙලූයා. ආමෙන්. ආමෙන්. සියලු වහල්කමෙන් එළියට ආවා. ඔවුන් මෙච්චර කාල අවුරුදු 430ක් ඔවුන් මිස්රයේ වහල්කමේ සිටියා. නමුත් ඔවුන් පාස්කුව ඒ පුලුස්සනු ලද බැටළු පැටවා ඒ බැටළු පැටවාගේ ලේ මේක සමරපු පළවෙනි රාත්‍රියේදීම පාරාව කියනවා ඊශ්‍රායෙල් සෙනග යන්න හරියට. ආමෙන්. ඊශ්‍රායෙල් සෙනග යන්න හරියට. හලෙලූයා. අපිට වෙලා නැහැ මේ පරිච්ඡේදය කියවන්න දිගටම. මේක ඒ තරම් බලවත්. ළඟින් එක්කනට කියන්න මේක ඊටමත් බලවත්. මේක ඊටමත් බලවත්. හලෙලූයා.
මේක ඊටමත් බලවත්. හලෙලූයා. 14ත් අපි කියමු. මේ දවස නුඹලාට සිහිවීමේ උත්සවයක් පිණිස වන්නේය. නුඹලාය ස්වාමීන් වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑම කල්හිම පවත්වාපල්ලා. හලෙලූයා. ආමෙන්. දැන් මේ පාස්කුව තමයි දිගින් දිගටම සමරමින් ඇවිල්ලා යේසුස් වහන්සේ ඒ පාස්කු රාත්‍රියේ නැත්නම් ඒ උන්වහන්සේ ගෝලයන් සමග එකතු වෙලා ඒ පාස්කුව සමරනකොට උන්වහන්සේ කිව්වා මොනවාද? මෙතනින් පස්සේ පාස්කුව ඇවිල්ලා ඒ නියම බැටළු පැටවානන්ගේ මාංශත් නියම බැටළු පැටවානන්ගේ ලේත්. හලෙලූයා. ඒ තමයි අපේ යේසුස් වහන්සේ. ආමෙන්. අපි ඉක්මනින් යමු ඒ ස්ථානයට. අපි යේසුස් වහන්සේ අපිට ඒ ගැන කතා කරපු ස්ථානයට වඩා යේසුස් වහන්සේ පාවුල්ට ඒ ගැන කතා කරපු ස්ථානයට අපි වේගින් යන්න යනවා. 1 කොරින්ති 11 වෙනි පරිච්ඡේදය 1 කොරින්ති 11 වෙනි පරිච්ඡේදය 20 වෙනි පදය. මේ ඔබ ඇසිය යුතුම දේශනාවක් කියලා මම විශ්වාස කරනවා. මේ ඔබ කළ යුතුම දෙයක්. අනිත් වචන වලින් කිව්වොත් මම ප්‍රකාශයක් කරන්න කැමතියි. ඔබ සුද්ධ වූ සහභාගීකම කරන හැම වෙලේම ඔබ මොනවාද කරන්නේ? ඔබව පාලනය කරන්න, ඔබව වහල් කරන්න උත්සාහ කරන ඕනෑම දෙයකින් ඔබ එළියට එන්නව වෙලාවක්. ආමෙන්. ඒක වෙන්න පුළුවන් රෝගයක්. ඒක වෙන්න පුළුවන් ආර්ථිකය. ඒක වෙන්න පුළුවන් ඔබගේ ජීවිතයේ අසමාදානය. ඒක වෙන්න පුළුවන් ඔබේ ජීවිතයේ වැරදි මාර්ගය. ඒක වෙන්න පුළුවන් ඔබේ ජීවිතයේ ඇබ්බැහිකම වැරදි දෙයකට. ඒක වෙන්න පුළුවන් ඔබ මායාවකට අසු වෙලා වෙන්න පුළුවන්. මේ ඕනම වහල්කමකින්, මේ ඕනම හිරවීමකින් ඔබ එළියට එනවා. ඔබ උන්වහන්සේගේ ශරීරයටත් උන්වහන්සේගේ ලේවලටත් ඔබ සහභාගී වෙන වෙලාවේදී. ආමෙන්. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? ආමෙන්. මොකද්ද මම කියන්නේ? සමහරවිට රෝගය ඔබ වහල් කරගෙන ඉන්න පුළුවන්. හැම විටම ආරක මේක ඔබ මොනවද කරන්නේ? ඔබ කොහොමද නැවතීම තිත තියන්නේ? ඔබ කියනවා යේසුස් වහන්සේගේ ශරීරය, යේසුස් වහන්සේගේ ලේ. ආමෙන්. ඔබේට සහභාගී වෙනකොට රෝගය නැමැති වහල්කම ඔබ එළියට එනවා. හලෙලූයා. ආමෙන්. හැම විටම දැන් ඔබට තේරෙනවා මුදල් ඔබ අරයි යන්නේ. මුදල් ඔබ අරයි යනවා. සල්ලි කිව්වොත් ඔබ එතනට යනවා. සල්ලි කිව්වොත් ඔබ අරක් කරනවා. සල්ලි කිව්වොත් ඔබ දන්නේම නැතුව දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ නෙමෙයි. දැන් මුදල් ඔබේ දෙවියන් වහන්සේ වෙලා ඉවරයි. ඔබ මොනවද කරන්නේ? සුද්ධ වූ සහභාගීකම. ආමෙන්. ඔබ උඩුකමින් හැසිරෙනවා. ඔබට තේරෙන්නේ නැහැ තව දුරටත් යටත් වෙන්න. ඔබට ඇහෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ හඬ. ඔබට තේරෙන්නේ නැහැ ඔබ වැරදි තීරණ වලට ගිහින් තිබෙනවා. දැනටමත් ඔබ දෙවියන් ඔබ සුදු සහභාගීකමට එනවා. ඒ වහල්කමෙන් ඔබ එළියට එනවා. හලෙලූයා. ආමෙන්. ළඟින් එකට කියන විනාශයෙන් එළියට එනවා. වහල්කමෙන් එළියට එනවා. මේක තමයි පළමු රාත්‍රියේදී සිදුවන දේ. මේක මතක තියාගන්න. නියම බැටළුවාගේ මස් අනුභව කරේ නැහැ. ඔවුන් නියම බැටළුවාගේ ලේ නෙමෙයි ඔවුන් ගාව තිබුණේ. නමුත් ඔවුන්ගේ ජීවිතේ පුදුම දෙයක් වුණා ඒ රාත්‍රියේ. ආමෙන්. නමුත් අපි ගාව තියෙනවා නියම බැටළු පැටවානන්ගේ මාංශය. ආමෙන්. අපි ගාව තියෙනවා නියම බැටළු පැටවානන්ගේ ලේ. හලෙලූයා. අපි කියමුද 20. දැන් මෙන්න බලන්න පාවුල් සභාවට කියනවා නුඹ සුද්ධ වූ සහභාගීකම සුළු කිරීම නිසා නුඹට අහිමි වෙන දේවල් ගැන අපි 20 ඉඳන්ම කියවමු. ඉතින් ඔබ සැම එකට රැස් වෙන කල්හි ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනය කෑමක් නම් නැත. 21. මක් නිසාද ඔබ සැම කන විට එකිනෙකා කියවමු එකිනෙකා තම තමාගේ කෑම අනිත් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේ. මෙසේ එක්කෙනෙක් බඩගිනි වෙන්නේ තවත් කෙනෙක් මත්වන්නේ. 22 වෙනි පදය. කිමෙක්ද කන්ටත් බොන්ටත් ඔබ සැමට ගෙවල් නැද්ද? නොහොත් ඔබ සැම දෙවියන් වහන්සේගේ සභාව සුළු කොට කිසිවක් නැත්තන් ලැජ්ජාවට පමුණුවද? ඔබ සැමට මක් කියම්ද? මේ ගැන ඔබ සැමට ප්‍රශංසා කරම්ද? ප්‍රශංසාන මොනවද උනේ? සුද්ධ වූ සහභාගීකම තිබෙන වෙලාවේදී මේක තමයි
බොහෝ සභාවන් වල ගොඩාක් වැරදියට වටහා ගත්ත පරිච්ඡේදය. හරි අද අපි පොඩි කොටසක් අපි නිවැරදි කරගෙන යනවා. ආමෙන්. දැන් මොනවද උනේ? මෙතන ඔවුන් සුද්ධ වූ සහභාගීකමට රැස් වෙනකොට ඔවුන් යේසුස් වහන්සේගේ ශරීරය ගැනවත් යේසුස් වහන්සේගේ ලේ ගැනවත් මෙනෙහි කිරීම වෙනුවට ඔවුන් කෑමට පටන් ගත්තා. කණ්ඩායි බොණ්ඩායි පමණක් ඔවුන් ගියා. ඒ නිසා තමයි පවුල් කියන්නේ කණ්ඩත් බොන්නත් ගෙවල් නැද්ද උඹලට? මේ කරන්නේ අපි සුද්ධ වූ සහභාගීකම සුද්ධ වූ මේසය මේක අපි කරන්නේ මොනටද? යේසුස් වහන්සේ සිහි කරන්න, උන්වහන්සේගේ පූජාව සිහි කරන්න, උන්වහන්සේ අප උදෙසා කරපු ඒ පූජාවේ බලවත්කම මෙනෙහි කරන වෙලාවක්. නමුත් නුඹලා ඒ අමතක කරලා කෑමටත් බීමටත් මේක අවස්ථාවක් කරගෙන 23 වෙනි පදය වේගින් අපි යමු. මක් නිසාද? මම ඔබ සැමට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබීමේ. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන 24 ස්තුති කොට කඩා මේක ඔබ සැම උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. ආමෙන්. පළවෙනි දේ අපි අද දවසේ ලෙහා ගන්න ඕනේ පළවෙනි දේ. මොකද සුද්ධ වූ සහභාගීකම තියෙන්නේ කොහොමද ඒක මම කියන්නේ? ධර්මිෂ්ඨ අයට පමණයි. ආමෙන්. දැන් පොඩ්ඩක් ඔබ වෙනස් වුණාද මන්ද? සුද්ධ වූ සහභාගීකම තියෙන්නේ ධර්මිෂ්ඨ අයට පමණයි. කී දෙනෙක් මෙතන ධර්මිෂ්ඨ අය ඉන්නවද? සුද්ධ වූ සහභාගීකම තියෙන්නේ කියන්නේ ඔබටයි මටයි. ආමෙන්. හලෙලූයා. සුද්ධ වූ සහභාගීකම තියෙන්නේ මම නැවත කියනවා ධර්මිෂ්ඨ අයට පමණයි. ආමෙන්. සුද්ධ වූ සහභාගීකම අපි හැමෝටම. ආමෙන්. හලෙලූයා. මොනටද සුද්ධ වූ සහභාගීකම තියෙන්නේ? මොන උදෙසාද? ස්තුති කිරීම උදෙසා. ආමෙන්. හැමෝම කියන ස්තුති කිරීම උදෙසා. මොනටද ස්තුති කරන්නේ? උන්වහන්සේගේ ශරීරය කැඩුනා මා උදෙසා ස්තුති පියාණනි. ආමෙන්. උන්වහන්සේගේ ලේ වැගුරුණා ස්තුති පියාණනි. ආමෙන්. කියවම පොපදේ. යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන 24 ස්තුති කොට කඩා මේක ඔබ සැම උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය ස්තුති කිරීමට තියෙන අවස්ථාවක්. ආමෙන්. හලෙලූයා. සුද්ධ වූ සහභාගීකම කියන්නේ රොටි කඩන ඒ සුදු මේසය කියන්නේ මොනවත් නෙමෙයි පුතා. කරුණාකර පළවෙනි දේ පව් කමා කරගන්න වෙලාව නෙමෙයි. ආමෙන්. පව් කමා කරගන්න වෙලාව නෙමෙයි. පව් උන්වහන්සේ කමා කර අවසන්. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ස්තුති කරන වෙලාව. ආමෙන්. පව් කමා කරගන්න වෙලාව නෙවෙයි. පාපය දැනටමත් කමා කර ඇත. ධර්මිෂ්ඨකම දීමනාවක් තෑගක් ලෙස දී අවසන් මේ වෙලාව රොටි කඩන වෙලාව සුද්ධ වූ මේසේ වෙලාව ස්තුති කරන වෙලාවක්. ආමෙන්. මොනවටද ඔබ ස්තුති කරන්නේ? ඔබ කියනවා උන්වහන්සේගේ ශරීරය මා උදෙසා ඉරුණා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේගේ ශරීරය උදහසේ ගින්නට හසු වුණා. කෑලි වලට සම ඉරී ගියා. උන්වහන්සේගේ ශරීරය අවලස්සන වුණා. උන්වහන්සේගේ ශරීරය හරියට රොටියක් අපි හදන වගේ නේද? ඒකයි සමහරට රොටි අපි ගන්නෙ. ඒකයි සමහර විට අපි ගන්නෙ ඕන දෙයක් ගන්න පුළුවන්. නමුත් මොකද මේ රොටි කරන්නේ? රොටිය තලනවා.
තලනවානේ දැකලා තියෙනවද? ඔව් ඔබ පරාට දානවා දැකලා ඇති නේද? ඔහෝ දාඩිය දාලා මෙම කරකොල ගන්නකොට ඔබට ඒකේ රසය තාමත් දැනෙනවා. සමහර අය තාමත් ආසයි. ඕ පරාට කන්න ඒ තරම් ඒක ගෙදර හදනටත් වඩා රස. ඕ මේක වෙලාව මොන වෙලාවද? ස්තුති කරන වෙලාව. ළඟින් එක්කනට කියන්නේ ශුද්ධ වූ මේසයට සහභාගී වෙන වෙලාව ස්තුති කරන වෙලාව. ආමෙන්. හොඳ නැවුම්කම් දෙන්න. බයිබලයේ කියලා නැහැ ශුද්ධ වූ සහභාගීකමට සහභාගී වෙන වෙලාව පව්කමාව ලබා ගන්න වෙලාව කියලා. හේතුව මේක ලබන හැම දිනම යේසුස් වහන්සේ පිළිගත්ත නිසා ඕන් ධර්මිෂ්ඨ වෙලා ඉවරයි. හලෙලූයා. ආමෙන්. දැන් උදාහරණයකට කවුරුනි කියනවා නම් ශුද්ධ වූ මේසේ සහභාගී වෙන්න පුළුවන්. ධර්මිෂ්ඨ අයට විතරයි පව්කාරයන්ට ඇබ්බැහිකම් තියන අයට මේකට සහභාගී වෙන්න බෑ. ඔබ නිරන්තරයෙන් එක දිගට පාපයක් කරගෙන එනවා නම් මේකට සහභාගී වෙන්න එපා කියලා කවුරුහරි කිව්වොත් කියන එක්කෙනත් ඇතුළුව අහන හැමෝම ඇතුළුව ඔක්කොම බොරුකාරයෝ. හෙලෝ ගෙදර ගිහිල්ලා ඒක ආපහු හිතලා බලන්න. මම වැඩි කියන්න උත්සාහ කරන්න. ගෙදර ගිහිල්ලා ඒක ආපහු හිතලා බලන්න. කවුරු හරි එහෙම කියනවා නම් අද දවසේ මේකට සහභාගී වෙන්න. ඊටමත් පවිත්‍රාය පමණයි. ඔබ එකම පාපය දිගින් දිගටම කරගෙන ඉන්නවා නම් ඇබ්බැහි කැමකින් ඔබ ඉන්නවා නම් ඔබ මේකට සහභාගී වීම ඉතා භයානකයි. මොකද එතන අපි යනවා මේක ගෙදර ගිහලා ඉඳන් ගෙදර ගිහලා කල්පනා කරලා බලන්න. එහෙම කිව්වොත් ඒ කියන එක්කෙනාට ඇතුළුව අහන අයට ඇතුළුව ඔක්කොම පව්කාරයෝ. හෙලෝ මතක තියාගන්න අපි ධර්මිෂ්ඨ වුණේ අපි පවිත්‍ර වුණේ උන්වහන්සේගේ පූජාව නිසා පමණයි. හලෙලූයා. හලෙලූයා. ඒක පාස්ටර්ටත් එච්චරයි. ඒක ඇදිලිවන්තයන්ට එච්චරයි. උන්වහන්සේගේ ලේ පමණක්මයි. උන්වහන්සේගේ පූජාව පමණක්මයි. උන්වහන්සේගේ කරුණාව පමණක්මයි අපව දෙවියන් වහන්සේ සමග සම්මාදානයට ගෙනත් තිබෙන්නේ. හලෙලූයා. අපේ කිසි ක්‍රියාවකින් අපේ කිසි හොඳකින් අපේ කිසි යහපත් පැවැත්මකින් අපට දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. මගේ බයිබලයේ කියනවා නුඹලාගේ සියලු යහපත් දේවල් සමානයි කුණු රෙද්දක් හා සමානයි. නුඹලාගේ ධර්මිෂ්ඨකම කුණු රෙද්දක් හා සමානයි. දෙවියන් වහන්සේ කිසි විටකත් අපිට දකින්න බෑ අපේ ක්‍රියාවන් වලින් අපගේ උපයා ගැනීමෙන් ධර්මිෂ්ඨකම උන්වහන්සේට ළඟා වෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපට උන්වහන්සේගේ ජීවිතය දීලා ධර්මිෂ්ඨකම තෑග්ගක් විදියට දී තිබෙනවා. ඔබ මා සමග එකඟ වෙනවා නම් අත්පොළ සන්නාදයක් දෙමින් සමරමුද. හලෙලූයා. පළවෙනි එක ස්තුති කිරීමයි ඔබ එන්නේ ශුද්ධ මේසයට. ආමෙන්. ඒකයි අපි හැම ඉරිදම කරන්නේ ශුද්ධ මේසය. මම ඇයි මේක දැම්මේ? ඇයි මේක දැම්මේ? මේ සෙනසුරාදා දේව මේ දැම්මේ. අලුත් අය ගොඩක් ඇවිල්ලා ඉන්නවා නේ. අලුත් අය ගොඩක් අය ඇවිල්ලා හිතන්න පුළුවන් මේ පාස්ටර් හැම ඉරිදම ශුද්ධ සහභාගීකම කරනවා. ඒකත් එක පාටම ඩුබුක්ස් ගාලා කරලා දානවා. මහා පාපයක් වෙනවද දන්නෙත් නෑ. මේ වගේ එක පාටම දැන් ඔබ දන්නවා ශුද්ධ මේසය කියන්නේ ස්තුති කරන වෙලාවක්. ආමෙන්. එහෙමනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. කොහෙවත් තියනවද මේක පාප කමාව ලබා ගන්න වෙලාවක්. මේක මනස්ථාපනය වෙන වෙලාවක්. පාපොච්චාරණය කරන වෙලාවක්. මේක ඇවිල්ලා නෑ. ස්තුති කොට කඩා මේක ඔබ සැම උදෙසා දෙන්නව මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්න. ඊළඟට කාවද සිහි කරන්නේ? පසුගිය සතියේ මාසේ ඔබ කරපු සියලු පාපය දැන් සිහි කරන්න. එහෙම තියෙන්නේ. එහෙම තියෙන්නේ. ඔබේ බයිබලයේ කොහොමද තියෙන්නේ? සිහි කරන්න තියෙන එකම දේ උන්වහන්සේව. ආමෙන්. ශුද්ධ මේසේදී අපි සිහි කරන්නේ අපේ පාපය නෙමෙයි. ළඟින් එක්කන කියන ඔබ සිහි කිරීමක් නැහැ. මේ කතාවේ ඔබ කැපිලා ඉවරයි ගොඩක් කාලයකට පස්සේ. ආමෙන්. කාලයකට ඉස්සෙල්ලා. ළඟින් එක්කන මේ කතාවේ ඔබ කැපිලා ඉවරයි. මේ කතාවේ ඉන්නේ ජේසු විතරයි. ආමෙන්. අපි උන්වහන්සේ දිහා විතරයි බලන්නේ. ආමෙන්. අපි දිහා බලන්නේ නැහැ.
බලන්නේ උන්වහන්සේ දිහා මන්ද උන්වහන්සේ දිහා බලද්දී අපිට ධර්මිෂ්ඨකම ලැබී තිබෙනවා. උන්වහන්සේ දිහා බලද්දී අපිට පවිත්‍රත්වය ලැබී තිබෙනවා. උන්වහන්සේ දිහා බලද්දී අපිට කරුණාව ලැබී තිබෙනවා. උන්වහන්සේ දිහා බලද්දී අපිට මැදිහත්කාරකම් ඉන්නවා. උන්වහන්සේ දිහා බලද්දී දැන් අපිට ධර්මිෂ්ඨකම තෑග්ගක් විදියට උරුමයක් දැන් අපිට ලැබිලා තියෙනවා. ධර්මිෂ්ඨයට තිබෙන උරුමය අපිට දැන් ලැබිලා තිබෙනවා. අපි දිහා බලන්නේ නැහැ. ළඟින් එකට කියන්නේ ඔයා දිහා බලන්න එපා. ජේසුස් වහන්සේ දිහා බලන්න. අරයා දිහා බලන්නත් එපා කියන්නේ අරයා දිහා බලන්නත් එපා. අරයා දිහා බලන්න ඕනෙත් නැහැ. ජේසුස් වහන්සේ දිහා බලනවා. ආමෙන්. දැන් මොනවාද අපි ස්තුති කරන වෙලාව මේසයට සහභාගී වෙන වෙලාව. අපි සිහි කරනවා කාවද සිහි කරන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සිහි කරන වෙලාව. ආමෙන්. ළඟින් එකට කියන්නේ මේක යේසුස් සිහි කරන වෙලාව. ආමෙන්. මේක යේසුස් සිහි කරන වෙලාව. ආමෙන්. ආයි කියමු. සුදු මේසයට සහභාගී වීම යනු ස්තුති කරන වෙලාව. ආමෙන්. සුදු මේසයට සහභාගී වීම යනු යේසුස් සිහි කරන වෙලාව. ආමෙන්. හැබැයි මතක තියාගන්න සුදු සහභාගීකමට ඔබ සහභාගී වෙන්න පටන් ගන්නකොට මොනවද වෙන්නේ? විනාශය ඔබෙන් දුරු වෙනවා. ආමෙන්. හලෙලූයා. මතකද අපි දැන් කියව මොහොතකට ඉස්සලා පළවෙනි සුදු මේසය තිබුණේ වෙලාවේදී සාමාන්‍ය බැටළුවෙක් පුලුස්සලා සාමාන්‍ය බැටළුවෙකි ලේ කෙතරම් දෙයක් කරාද විනාශයේ නිවසට ආවේ නැහැ. ආමෙන්. තව එකක් මං කිව්වා වහල් කමෙන් ඔවුන් එළියට ආවා. හලෙලූයා. ආමෙන්. 25 වෙනි පදයට අපි යනවා. ඔව් එලෙසම කියමු රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ මොනවාද මේ යේසුස්ගේ ලේ මේ කුසලාන උන්වහන්සේගේ ලේ කුසලාන මේ කුසලාන මාගේ ලේයින් පිහිටුවන අලුත් ගිවිසුම යම් පමණවර ඔබ සැම මෙයින් බොන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මේක කරන්න. ආමේන්. ආමේන්. යේසුස්ගේ ලේ වලට සහභාගී වෙනකොට කාව සිහි කරන්නේ? පසුගිය සතියේ ඔබේ ජීවිතේ තිබුණ විදිය දැන් මෙනෙහි කරන්න. යම් ආකාරයකින් ඔබ අතින් හෙලෝ යම් වරදක් වී තිබෙන නෑ අපි ගැන සිහි කරන්නේ නෑ. අපි සිහි කරන්නේ යේසුස් වහන්සේ ගැන. හලෙලූයා. මොනවද සිහි කරන්නේ? ඇයි යේසුස්ගේ ශරීරය කැඩුනේ? ඇයි යේසුස්ගේ ලේ වැගුරුනේ? ඇයි යේසුස් කුරුසියේදී මා උදෙසා පූජාවක් වුණේ? ඔබට ඇහෙනවද මම මේ කියන දේ? උන්වහන්සේ කියන මාව සිහි කරන්න මේක කරන්න. ආමෙන්. ඔබව සිහි කරන්න නෙමෙයි. මාව සිහි කරන්න. 26 වෙනි පදය. 26 වෙනි පදය. මක් නිසාද ඔබ සැම යම් පමණ වරක් මේ රොටි කන්නවුද මේ කුසලානෙන් බොන්නවුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සැම උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න හොය. හලෙලූයා. මොනාද සුදු වූ සහභාගීකමට ඔබ සහභාගී වෙනකොට සිහි කරන්නේ උන්වහන්සේගේ පූජාව, උන්වහන්සේගේ මරණය. හලෙලූයා. ආමේන්. ආමේන්. වෙන මොනවත් නැහැ. මේ පාවුල් මේ බයිබලය කොහෙන්ද මේක ආවේ? අපි දන්නෙත් නැහැ. කෝකද? අපි ගැන සිහි කරන එකයි. අපි මොනවාද කරේ? මොකක්ද අපේ සුදුසුකම මේකට සහභාගී වෙන්න? අපි සුදුසුයිද මේකට සහභාගී වෙන්න? අපි හොඳයිද මේකට සහභාගී වෙන්න? මේකට අපි සහභාගී වෙන්න අපි මොනවාද කරන්නේ? නෑ. ළඟින් ඉන්න කියන්නේ දහස් වාරයක් නෑ. දැන් අපි ගොඩක් දේවල් කතා කරා. මොනවාද ගොඩක් දේවල්? ස්තුති කරන වෙලාවක්. ආමෙන්. ස්තුති කරන වෙලාවක්. සුදු සහභාගීකම කියන්නේ ස්තුති කරන වෙලාවක්. දෙක මොකද්ද? යේසුස් වහන්සේ සිහි කරන වෙලාවක්. ආමේන්.
උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන වෙලාවක්. හලෙලූයා. ආමේන්. 27ට අපි යනවා. Thank you. එහෙන් නුසුදුසු ලෙස මේ රොටි කන්නාව නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙක් නමුත් උන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. අනිත් වචන වලින් කිව්වොත් සුදු මේසය සුළු කරන්න එපා. මොකද්ද මේ කතාව? ඔබට මං කියවා 20 වෙනි පදය. මොකද්ද 20 වෙනි පදයේ තිබුණේ? ඔවුන් සුදු සහභාගීකම මේ සුති කිරීම අමතක කර දමා උන්වහන්සේගේ ශරීරය ගැන සිතන එකත් අමතක කරලා උන්වහන්සේගේ ලේ ගැන සිතන එකත් අමතක කරලා උන්වහන්සේව සිහි කරන එකත් අමතක කරලා උන්වහන්සේට සුදි කරන එකත් අමතක කරලා ඔවුන් බඩ පැලෙන්න කෑවා. හොඳට කෑවා. සමහර අයට කන්නත් නෑ. මොන සුදු මේසයක්වත් තිබ්බේ නෑ. මෙතන කතා කරන්නේ නුසුදුසු ලෙස. හැමෝම කියන්නේ නුසුදුසු ලෙස. මට ඇහුන්නේ නුසුදුසු ලෙස. නුසුදුසු අය ගැන නෙමෙයි කතා කරන්නේ. ඔව් හොඳට මේක කෝසල ඉගෙනගෙන තියෙන හැම ඉරිදා මතක් කරනවා අපිට. නුසුදුසු ලෙස. කවුද කිව්වේ නුසුදුසු අය කියලා? ඔවුන් කරපු ක්‍රමය වැරදි. මේ අය කවුද? කොරින්ති සභාව. බඩ පැලෙන්න කෑවා. සිහි කිරීමක් නෑ. ස්තුති කිරීමක් නෑ. යේසුස් වහන්සේගේ මරණය ප්‍රකාශ කිරීමක් නෑ. ඔවුන්ට අවශ්‍ය තිබුණේ බඩ පුරව ගන්න පමණයි. මොකද ඒ කාලේ සුදු සහභාගීකම කියන්නේ ඇත්තටම ඒක ටිකක් ලොකු කෑම මේසයක්ම තමයි. බයිබලයේ කියන ඔබ එසේ කළොත් උන්වහන්සේගේ ලේ ඔබට ප්‍රයෝජනයක් නැතු වෙනවා. උන්වහන්සේගේ ශරීරය ඔබට ප්‍රයෝජනයක් නැති වෙනවා. එසේ ඔබ වරදකාරයෙක් වෙනවා. ඇයි? උන්වහන්සේගේ ලේ පමණයි අපිව නිවැරදි කරන්නේ. උන්වහන්සේගේ ශරීරය පමණයි අපිව උන්වහන්සේ ඉදිරියේ නිවැරදි පුද්ගලෙක් කරන්නේ. ඔබට ඇහෙනවද මම මේ කියන දේ? ඒ ලේ ඒ ශරීරයත් ගැන ඔබට නිවැරදි එළිදරව් තිබ්බේ නැත්නම් ඔබ වරදකාරයෙක් පමණයි. 28 වෙනි පදය. අපි වේගින් යනවා. නමුත් එක්කෙනා තම තමා සෝදිසි කොට ඒ රොටි කෑවාවේ. 29. ඒ කුසලානෙන් බීවාවේ මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. මොනවද මේ කියන්නේ? මං ඉස්සලා කිව්ව දෙයමයි. ඔහු ශරීරය විමසන්නේ නැහැ. ඔහු යේසුස්ගේ ලේ විමසන්නේ නැහැ. ඔහු කනවා බොනවා. නමුත් එය විමසන්නේ නැති නිසා යේසුස්ගේ ශරීරය විමසනවා කියන්නේ කුමක්ද? යේසුස්ගේ ලේ විමසනවා කියන්නේ කුමක්ද? මම වේගින් යනවා. යේසුස්ගේ ශරීරය විමසනවා කියන්නේ උන්වහන්සේගේ ශරීරය ඇයි කැඩුනේ කියන එක මතක් කර ගැනීම. උන්වහන්සේගේ ශරීරය ඇයි බිඳුනේ කියන එක මතක් කරගන්න එක. ඇයි යේසුස්ගේ ලේ විමසනවා කියන්නේ? යේසුස්ගේ ලේ වලින් කුමක්ද උනේ? අපිට මොනවාද ලැබුණේ? ඇයි යේසුස්ගේ ලේ විමසනවා? අපි එහෙම විමසුවේ නැත්තම් අපි අපිටම ඒ එන දඬුවම අපේ ශරීරයට පැමිණෙන දඬුවම අපි නවත්වාලන්න විදිහක් නැහැ. මම කියන දේ ඔබට තේරෙනවද කියලා මම දන්නේ නැහැ. ඇයි යේසුස්ගේ ශරීරය කැඩුනේ? මොනවා නිසාද? මට උත්තරයක් දෙන්න. ඇයි යේසුස් කසපහර ලැබුවේ? ඇයි යේසුස් කසපහර ලැබුවේ? ඇයි යේසුස් වහන්සේගේ ශරීරය ඉරුනේ? ඇයි යේසුස්ගේ ශරීරය කැඩුනේ? ඔබ කියයි යේසුස්ගේ ලේ වැගුරුනේ මගේ පාපය කමා කරන්න. නමුත් ඇයි යේසුස්ගේ ශරීරය ඉරුනේ? බයිබලයේ කියනවා උන්වහන්සේගේ කසපහරෙන් අප සුවය ලබා තිබේ. ආමෙන්. ආමෙන්. ළඟින් එක්කන හොල්ලා කියන්න උන්වහන්සේගේ කසපහරෙන් අප සුවය ලබා තිබේ. හොල්ල කියන්න. හොල්ලා කියන්න උන්වහන්සේගේ කසපහරෙන් අපට සුවය ලැබී තිබේ. හලෙලූයා. උන්වහන්සේගේ ලේ වලින් අපට කමාව
අපේ පාපය සෝදා ඉවත් කරා. ආමෙන්. දෙකක් තිබෙනවා කොටස්. උන්වහන්සේගේ ලේ, උන්වහන්සේගේ ශරීරය. ආමෙන්. ගොඩක් වෙලාවට යේසුස්ගේ ලේ අපි විමසනවා. උන්වහන්සේගේ ලේ වලින් අප පවිත්‍රායි. නමුත් යේසුස්ගේ ශරීරයයි කැඩුනේ කියලා විමසන්නේ නැහැ. ඒ නිසා තමාගේ ශරීරයට තමන්ටම දඬුවම පැමිණෙනවා. දඬුවම නවත්වන්න තියෙන එකම ක්‍රමය අපි කියන්නෝනේ උන්වහන්සේගේ ශරීරය කැඩුනා. උන්වහන්සේගේ ශරීරය ඉරුණා. මගේ රෝගය සම්පූර්ණයෙන්ම අවසන් කරන පිණිස ඔබට ඇහෙනවද? ආමේන්. හලෙලූයා. දැත් ඔසෝමින් කියමුද? උන්වහන්සේගේ ශරීරය ඉරුනේ. උන්වහන්සේගේ ශරීරයේ ඉරුනේ. උන්වහන්සේ තුවාල ලැබුවේ මගේ රෝගය අවසන් කරන පිණිස. උන්වහන්සේගේ පහර වලින් මට සුවය ලැබී තිබේ. උන්වහන්සේගේ ශරීරය කැඩුණු නිසා මගේ ශරීරය දැන් සම්පූර්ණ වී තිබෙනවා. උන්වහන්සේගේ ශරීරය කැඩුණු නිසා මගේ ශරීරය දැන් එකතු කර සම්පූර්ණ කර නිරෝගීකම මට දී තිබෙනවා. යහපත් සෞඛ්‍ය දී තිබෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 ඔබ මාත් එක්කද 30 වෙනි පදය අපි වේගෙන් යනවා 30 වෙනි පදය මෙන්න හරි පුදුම දෙයක් අලුත් ගිවිසුමේ කියනවා ඇයි සභාවේ අය ලෙඩ වෙලා ඉන්නේ ඇයි සභාවේ අය දුර්වල වෙන්නේ ඇයි ඉක්මනින් සභාවේ අය මැරෙන්නේ ඔන්න හේතුව තියෙනවා ඉන්නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් ඔබ සැම කියන්නේ මේක සභාව කොරින්ති සභාව දෙවියන් වහන්සේගේ සෙනඟ බයිබලයේ කියනවා ඔබ අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව ඉන්නවා බොහෝ දෙනෙක් නින්දටපත් වෙනවා මොනා නිසාද ඉරිස්සලා පදේට යන්න ඕනේ පුතේ ඉරිස්සලා පදේ මොනවද කියන්නේ අපි දැන් කියුවා ඉරිස්සලා පදේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාට දඬුවම් පැමිණෙනවා තමාටම දඬුවම් පමුණව ගන්නවා ඒ නිසා ඔහු දුර්වල වෙනවා ලෙඩ වෙනවා ඉක්මනින් මරණයටපත් වෙනවා ඔබට ඇහෙනවද මම මේ කියන දේ ගොඩක් සභාවේ අය යේසුස්ගේ ලේවලි දැන් කට්ටිය කියනවානේ සුදු සහභාගී කමට සහභාගී උනේ වෙනවා නම් පව්කාරයෝ සහභාගී වුණොත් පව් තියාගෙන සහභාගී වුණොත් ලෙඩ වෙනවා මැරෙනවා අහලා තියෙනවද මගෙන් එක සැරයක් එක සහෝදරයෙක් ඇවිල්ලා ඇහුවා මම මේකට සහභාගී වෙන්නේ නැහැ මට එක්කෙනෙක් කිව්වා මම ලෙඩ වෙන්නේ මේකට සහභාගී වෙන නිසා කියලා මට කාලේ නැහැ ඉක්මනින් මං කියන්නම් පුතේ 29 කියනවා ජේසුස්ගේ ශරීරය විමසන්නේ නැත්තම් අපේ ශරීරයට දඬුවම එනවා ඒ නිසා අපි දුර්වල වෙනවා ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා කාලයට ප්‍රථමයෙන් නමුත් උන්වහන්සේගේ ශරීරය විමසනවා නම් පුතේ බාණ්ඩ ආයි කියන්න මාත් එක ශරීරය නොවිමසනවා නම් ඔහු තමාට දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය තිය ඉන්නිසා ශරීරය විමසන්නේ නැති නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව බොහෝ දෙනෙක් නින්දටපත් වෙති අනිත් වචන වලින් කිව්වොත් යේසුස්ගේ ශරීරය ඔබ හරියට විමසලා කෑවොත් ඔබේ ශරීරය දුර්වලවන්නේ නැහැ ඔබට ලෙඩ වෙන්නේ නැහැ ඔබට දීර්ඝායුෂ තිබෙනවා යේසුස්ගේ ශරීරය ඔබ විමසනවා කියන්නේ කුමක්ද? ඔබ කියනවා උන්වහන්සේගේ ශරීරය කැඩුනේ මාගේ රෝග ඉවත් කිරීමට. ආමෙන්. උන්වහන්සේ කසපහර ලැබුවේ මා සුව කරන්න. ඒ ශරීරය දැන් මම සහභාගී වෙනකොට ඒ ශරීරය මම දැන් කනකොට මගේ ශරීරය සුවය ලබනවා. ආමෙන්. මෙන්න මේකයි වෙන්නේ ඔබ සුදු සහභාගීකමට සහභාගී වෙනකොට සිදුවෙන බලවත්ම දේ යක්ෂයා කැමැතිම නැති දේ මොකද්ද ඔබ උන්වහන්සේගේ ලේ වලට සහභාගී වෙනකොට ඔබ ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරනකොට ඔබ පවිත්‍රයි කියලා ප්‍රකාශ කරනකොට යක්ෂයා විනාශය රැගෙන පලා යනවා ආමෙන්
හලෙලූයා. සියලු වහල්කමෙන් ඔබ එළියට එනවා. හලෙලූයා. දෙක ඔබ යේසුස්ගේ ශරීරයට සහභාගී වෙනකොට කුමද සිදු වෙන්නේ? ඔබේ ශරීරය දුර්වල වෙන්නේ නැහැ. ඔබේ ශරීරය යෞවනකම අලුත් වෙනවා. ආමේන්. අනිත් එක මොකද්ද? ලෙඩ වෙන්නේ නැහැ. ඕ කී දෙනෙක් කැමතිද ලෙඩ නොවී ඉන්න? ආමේන්. හෙලෝ. කී ඔක්කොම ආසයි වගේ ලෙඩ. කී දෙනෙක් කැමතිද ලෙඩ නොවී ඉන්න? ආමේන්. ඕ ලෙඩ නෑ කියන්නේ නේද? අපිට ශක්තිමත් හොඳට පල්ලියෙන්න පුළුවන්, ප්‍රශංසා කරන්න පුළුවන්, උදේ නැගිටින්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔක්කොම ලේවල සියලුම දේවල් නෝමල්. කී දෙනෙක් ආසද? ආමෙන්. ආමෙන්. බයිබලයේ කියනවා මෙන්න දුර්වල නොවි, ලෙඩ නොවි දීර්ඝායුෂ ලබන්න තියෙන ක්‍රමය මොකද්ද? ජේසුස්ගේ ශරීරය. මේ හොඳට බලන්න. එක හේතුවයි සභාවේ සෙනග එකම එක හේතුවක් නිසා ලෙඩ වෙන්නේ. එකම එක හේතුවක් නිසා දුර්වල වෙන්නේ. එකම එක හේතුවක් නිසා මරණයටපත් වෙන්නේ. මොකද්ද? ශරීරය විමසන්නේ නැහැ. වෙලා තියෙනවා අපි 29 ආයි කියමු. නිදාගෙන හිටපු කට්ටියටත් එක්ක දැන් 29. ඔන්න ආයි කියනවා. ඔන්න බලන්න. මක් නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාට දඬුවම් පැමිණි ලෙස කන්නේ බොන්නේ. ඇයි ඔහු විමසන්නේ නැත්තම් යේසුස්ගේ ලේ ඇයි කියලා, යේසුස්ගේ ශරීරය ඇයි කියලා ඔහු විමසලා ඒකට සහභාගී වෙන්නේ නැත්තම් ඒ දෙක නැතුව අපිට තියෙන්නේ විනාශය, වහල්කම, ලෙඩ, ප්‍රශ්න, අරක මේක. නමුත් විමසලා යේසුස්ගේ ලේ නිසා මම පවිත්‍රයි. යේසුස්ගේ ශරීරය නිසා මම සුවයි. අන්න විමසලා ඔබ දැන් සහභාගී වෙනවා. එතකොට මොනවද කියන්නේ බයිබලයේ 30 වෙනි පාදය 30 වෙනි පාදය 30 වෙනි පාදයේ එතන කියනවා ඔබ විමසුවා නම් දුර්වල වෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, දීර්ඝායුෂ ඔබට තියෙනවා. ආමේන්. හලෙලූයා, 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 හලෙලූයා. මම ඔබ නාග මේ ડોක්ටර් කිව්වහම තුන් සැරයක් බොන්න ඕනේ මේක දවසට. ඕ තුන් සැරයක් බොන්න ඕනේ. හරි වෙලාවට කොහෙ ගියත් අතෙත් අරන් යනවා. දැන් මං එළියට යනවා, shopping යනවා, දවල්ට බොන්න එකක් තියෙනවා, කාපු ගමන් බොන්න ඕනේ. ඕ පියාණනේ. උන්වහන්සේ කියනවා මෙන්න මම දෙනවා බේත්. මොකද්ද බේත්? මගේ ශරීරය, මගේ ලේ. හෙලෝ මොනවද කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්? ඇත්තටම මේක සහභාගී වීමෙන් ඔබට විනාශය නැහැ, ඔබට දීර්ඝායුෂ තියෙනවා, ලෙඩ නැහැ, ඔබේ යෞවනකම අලුත් වෙනවා. බයිබලෙනේ කියන්නේ පාස්ටර්. ડોක්ටර් කිව්වා නම් ඕක අපි අනිවාර්යෙන් උදේ හවස රෑ. දැන් මට කියන්න සුදු සහභාගීකම අපි කරද්දි කාවද සිහි කරන්නේ? යේසුස් වහන්සේව. දැන් මට කියන්න දවසට කී සැරයක් යේසුස් වහන්සේ සිහි කරන්න පුළුවන්ද? මොන නීතියක් තියෙනවද? බයිබලේ නීතියක් තියෙනවද? යේසුස් කියන මේ හැමතිස්සෙම මම මතක් කරන්න එපා. මම මතක් කරන්න පුළුවන් ඉරිදාට විතරයි. අම්මෝ දැන් මහා සිකුරාදාම තියෙනවනේ. හරි ඒක කමන්නේ. හැබැයි ඊට පස්සේ එන සෙනසුරාදා පාස්කු ඉරිදායි මහා සිකුරාදායි මැද සෙනසුරාදා මම සිහි කරන්න එපා. එහෙම කිව්වද? එහෙම කිව්වද? හේ මා සිහි කිරීම පිණිස මේක කරන්න. අනිත් වචන වලින් කිව්වොත් උන්වහන්සේ ඔබට සිහි කරන්න ඕන නම් ඔබ අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ආමෙන්. අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. උන්වහන්සේව සිහි කරන පිණිස. උන්වහන්සේව සිහි කරන්න ඔබට ලැබෙන හැම අවස්ථාවක්ම ඔබ අවස්ථාවක් ඇති කරගත්තොත් ඔබට පුළුවන් සුදු සහභාගීකම කරන්න. හැබැයි පරිස්සමෙන් ඔබ සුදු සහභාගීකම කරනවා නම් ඔබ ලෙඩ වෙන්නේ නැහැ. ඔබ දුර්වල වෙන්නේ නැහැ. ඔබට දීර්ඝායුෂ එනවා. ආමෙන්.
විනාශය ඔබට නැහැ. ආමෙන්. පරිස්සමෙන්. හෙලෝ. වහල්කමෙන් ඔබ එළියට එනවා. ඕ පරිස්සමෙන්. රංග. ඔබට ඇහෙනවද මං කියන දේ? ආමෙන්. හෙලෝ. මේක සුභාරංශයක් නොවේද? ආමෙන්. අපිට මොනවද දැනවත් තියෙන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ. ඒ දන්නුවේ නේද? කන්න එපා කිව්ව එක. අපි දුවලා ගිල කෑවා. දැන් අලුත් ගිවිසුමේ උන්වහන්සේ කියනවා කන්න මගේ ශරීරය, බොන්න මගේ ලේ. අපි ඒක කරන්නේ. හෙලෝ. අපි කාලා නැති කරගත්ත දේ දැන් උන්වහන්සේ කියනවා කාලා ඇති කරගන්න. ආමෙන්. හලෙලූයා. අපි කාලා මොනවද නැති කරගත්තේ? දන්නවනේ කතාව. ආදම් සහ ඒවා ඒ දන්නුවේ නේද? කෑවා. ඔක්කොම නැති වුණා. දැන් උන්වහන්සේ කියනවා හරි උඹලට කන්නනේ ඕනේ. එහෙනම් කාපන්. මෙන්න මගේ ශරීරය, මෙන්න මගේ ලේ. බීපන්. හැබැයි ඔබට ඇති වෙන්න යනවා ජීවනය. ආමෙන්. ජීවනය. හලෙලූයා. ජීවනය. හලෙලූයා. ආමෙන්. දැන් එදා කන්න එපා කිව්වම කෑවා. අද කන්න කිව්වම මුළු සභාවම කන්නේ. මුළු සභාවම බොන්නේ. හේ මාසෙට එක සැරේයි. සමහර තැන්වල සමහර තැන්වල මාසෙට ඉරිදා 4ට විතරයි. ඒ කියන්නේ පාස්ටර් අපි ගෙදරදී කරාට කමන්නේ. ඕ කමන්නේ. එකක් කරන්න ඕනේ මොකද්ද? හරි විදිය. මොකද්ද? සුදුසු ලෙස. මොකද්ද සුදුසු ලෙස කියන්නේ? ඔබ ශරීරය අතර ගත්තාම ඒක බිස්කට් එකක් වෙන්න පුළුවන්, රොටි වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන්. ඒ අතර ගත්තාම මේක පාන් කෑල්ලක් විතරයි, රොටි විතරයි, ඒක බිස්කට් විතරයි. නමුත් ඔබ මෙනෙහි කරලා ඔබ කියනවා යේසුස්ගේ ශරීරය කැඩුනේ මගේ ශරීරය සම්පූර්ණ කරන්න. ඔබ එසේ කියලා ඒක කට ඇතුළට දැම්මත් මොනවත් නැහැ. නමුත් ඒක ඇතුළට යනකොට උන්වහන්සේගේ ශරීරය බවට පත් වෙනවා. ආමෙන්. එය උන්වහන්සේගේ ශරීරය තුල තිබුණු ජීවනයම ඔබේ ශරීරය තුල ඇති කරනවා. ආමෙන්. ආමෙන්. ඔබ හිතන්නේ යේසුස් වහන්සේට උන් කටු ඔටුනු පැලඳුවා, කස්ස පහර දුන්නා. උන්වහන්සේ කුරුසිය කරේ තියන් ගියා. මේ කිසිවකට බැරි වුණා උන්වහන්සේව මරන්න. කිසිවකට බැරි වුණා. හේතුව උන්වහන්සේ තුල ජීවනය තිබ්බා. ආමෙන්. උන්වහන්සේව ස්පර්ශ කරපු ඒ ස්ත්‍රිය සුවය ලැබුවා. ආමෙන්. ජීවනයෙන් පිරී තිබුණා. ආමෙන්. ඒ කුෂ්ඨ රෝගියට අත තිබ්බාම යේසුස් වහන්සේ කුෂ්ඨය උන්වහන්සේට ආවේ නැහැ. කුෂ්ඨ රෝගියා සුවය ලැබුවා. කුෂ්ඨය උන්වහන්සේට එන්න ඕනේ හරිනම්. නමුත් උන්වහන්සේ තුළ තිබුණු ජීවනය නිසා කුෂ්ඨය පාව ගියා. හලෙලූයා. මෙන්න ජීවනය. ආමෙන්. ඔබ යේසුස්ගේ ශරීරයට ඇතුළු කරගන්නකොට ඔබේ ශරීරය ජීවනය ලබනවා. ආමෙන්. ආමෙන්. සාක්ෂි කීපයක් මම වේගෙන් කියන්නම්. එක සහෝදරෙක් හිටියා. යා සුද්ධෝ සහභාගිකව. යා මේ ඉගැන්වීම මම අපි කතා කරපු ගමන් අල්ලගා හොඳට අල්ලගත්තා. හැම රාත්‍රියම කරනවා. හැම උදෑසනම කරනවා. කන්නාඩි මාරු කරන්න ගියා. මොකද කන්නාඩිය පොඩ්ඩක් පේන්නේ නැහැ. හරියට බලවට පේන්නේ නැහැ. මොනවද උනේ? කන්නාඩියට ගියාම කියනවා ඔයාගේ ඇස් මීට වඩා පවර් එක වැඩි කරන්න ඕනේ නැහැ. දැන් අඩු කරන්න ඕනේ. ඇයි ඔයාගේ ඇස් සුව වෙලා? සුව වෙලා කියලා කිව්වේ නැහැ. ඒකන මොනාර වෙලා තියෙනවා. ඔයා මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන්නේ පවර් එක වැඩි එකක්. ඔයාට තව වැඩි කරන්න ඕනේ අඩුයි කරන්න ඕනේ. හෙලෝ ඔබට ඇහෙනවද මම මේ කියන දේ? ආමෙන්. සහෝදරෙක් හිටියා ඇක්සිඩන්ට් එකක් වුණා. ලොකු කතාවක්. ඇවිද ගන්න බෑ. ડોක්ටර්ස් කෝවා නැගිටින්නේ නැහැ. එක දිගට ඕන සුදු සහභාගිකම කරා. හරියට මහත් වෙනි දවසේ ડોක්ටර්ස්ලා ඇවිදින්න බෑ කිව්වා. කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කිව්ව මේ දරුවා නැගිටලා ඇවිත් හලෙලූයා. හලෙලූයා. එක සහෝදරෙක් හිටියා භාර්යාවට සීනි බබා හම්බෙන්න හිටියා. ડોක්ටර්ස් ගෝ වාගේ ළමයාටත් සීනි වාටත් සීනි
ඔයාගේ දරුවත් ඉපදුන ගමන් ඉන්සුලින් දෙන්න වෙයිද දන්නේ නැහැ. යාගේ චෙක් කරන්න වෙනවා. ඉන්සුලින් දුන්නා, සුදු සහභාගීකම කරා, sugar normal වුණා, ඉන්සුලින් නැවතුවා, දරුවා බිහි වුණා, දරුවටත් සීනි නැහැ, මවටත් සීනි නැහැ. හලෙලූයා. ආමේන්. ඔබට ඇහෙනවද මම කියන දේ? සුද්ධ වූ සහභාගීකම කියන්නේ දෙවියන් වහන්සේ අපිට මේ කාලේදී දී තිබෙන ජීවනයේ වෘක්ෂය. හලෙලූයා. ආමේන්. හලෙලූයා. දුර්වල වෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, දීර්ඝායුෂ තිබෙනවා. දැන් එක පදයක් මම පෙන්නන්න කැමතියි. ගීතවල 105 අපි අවසන් කරනවා. අපි අවසන් කරනවා. වෙලාව යනවා තේරෙන්නේ. අපි අවසන් කරනවා. ගීතවල 105 37. ගීතවල 105 37. ගීතවල 105 37 අපි අවසන් 37. ඊශ්‍රායල් සෙනග පළවෙනි පාස්කුව සමරලා එදා රාත්‍රියේ විනාශය උන්ට ආවේ නැහැ. වහල්කමෙන් උන් එළියට ආවා. හැබැයි තව දේවල් කීපයක් වුණා. හොඳට අහගන්න. මෙන්න තියෙනවා ඒ ටික. තවද උන්වහන්සේ රන් රිදී ඇතුව. ඒ රාත්‍රියේ මොකද උනේ? ඔබට මතකද? ඔවුන් පිටතට එන්න ප්‍රථමයෙන් ඔවුන් සියලු ගෙවල් වලට ගිහිල්ලා කිව්වා රත්තරන් දෙන්න. රිදී දෙන්න. මුළු ඊජිප්තුවේම රත්තරන් එදා රාත්‍රියේ ඊශ්‍රායලට මාරු වුණා. අවුරුදු 430ක් වහල්කම් කරා. වහල්කම කියන්නේ පඩියක් නැහැ. වහල්කම කියන්නේ ඉතුරුවක් නැහැ. ඔබ ඉන්න තැන වහල්කමද කියලා හොයලා බලන්න දැනටම ඉතුරුවක් නැහැ. පඩියක් නැහැ. කරපු දෙයක්වත් නැහැ. ගහපු බෙරේකුත් නැහැ. අවුරුදු 430ක් පරම්පරා ගානක්. නමුත් ඒ රාත්‍රියේ මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා යන්න ඊජිප්තුවේ නිවෙස් වලට ගිහිල්ලා රත්තරන් දෙන්න කියලා කියන්න. මුළු ඊජිප්තුවේම රත්තරන් එදා ඊශ්‍රායල් සෙනගට ආවා. රන් රිදී ඇත්. අනිත් වචන වලින් කිව්වොත් ඔබ වාඩි වෙලා සුද්ධ වූ සහභාගීකම කරනකොට ආර්ථික වහල්කමෙන් ඔබ එළියට එනවා. ආර්ථික දොරට ඔබට විවෘත වෙනවා. ඔබට දෙවියන් වහන්සේ සඵලත්වයේ උදා කරනවා. මන්ද උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන දිලිඳු කම නැමැති ශාපය අවසන් කළා. හලෙලූයා. ආමේන්. උන්වහන්සේ ගස මතදී දිලිඳු වුණා. ඒ දිලිඳු වීම නිසා දැන් ඔබ මම පොහොසත් වෙනවා. අපි උන්වහන්සේ සිහි කරනවා. උන්වහන්සේගේ ලේ, උන්වහන්සේගේ ශරීරය මොනවද වෙන්නේ? මුළු වාතාවරණය ආර්ථිකය වෙනස් වෙනවා. ආමෙන්. රන් රිදී ඇතුව එළියට ආව. ඊළඟට කියනවා උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක් නොසිටියේ. හලෙලූයා. අන්න මොකක්ද උනේ? එදා රාත්‍රියේ ඔවුන් සුදු සහභාගී වුණා. ඊළඟ උදෑසන නැගිටිනකොට ඔවුන්ගේ ශරීරයේ රෝග ඉවත්ව ගොස් තිබුණා. ආමෙන්. ආමෙන්. ඔබ හිතන්න මිලියන 6ක් කොහොමද යන්නේ? ඇවිදගෙන. අංකල් කෙනෙක් කරේ තියාගෙන යන්න වුණොත් ඇවිදින්න බැරි. කොන්ද නැමී තිබුණා සමහර අයට. ඒ ගල් උස්සලා වහල්කමේ ඉඳලා ඔවුන්ගේ ඇස් බිම ඔවුන්ගේ කොඳු නැමිලා. නමුත් එදා රාත්‍රියේදී සියලු කොඳු කෙලින් වුණා. හලෙලූයා. සියලු කොරුන් ඇවිත්තා. හලෙලූයා. සියලුම මෙතන දුර්වල කියන්නේ දුර්වලයා නොසිටිය කියන්නේ මේ දුර්වල කියන වචනේ හේබ්‍රු භාෂාවෙන් වයසට ගිය අය කවුරුත් හිටියේ නැහැ. ඔබ හිතන වයසට ගිය කෙනෙක් හිටියා නම් කොහොමද යන්නේ ගමන? එච්චර දුර. එදා රාත්‍රියේදී හැම දිනම තරුණ වුණා. ආමෙන්. කීදෙනෙක් විශ්වාස කරනවද? අද ඔබ මේට සහභාගී වෙනකොට හෙට උදෑසන ඔබ නැගිටින්නේ යෞවනකම අලුත් වෙලා. කීදෙනෙක් ආමෙන් කියනවද? ආමෙන්. ආමෙන්. බෑස් හොඳටම වෙනස් වෙලා ඔබේ ඇතුලේ අවයවයන් අලුත් වෙලා. ආමෙන්. උන්වහන්සේ ඔබේ දුර්වලකම් ඉවත් කරනවා. ආමෙන්. එදා මුළු ඊශ්‍රායල් සෙනගම එක රාත්‍රියකින් නියම බැටළු පැටවනන් නෙමෙයි. සාමාන්‍ය බැටළුවෙක්. සාමාන්‍ය බැටළුවෙක්ගේ මාංශ අනුභව කරලා
ඒ රාත්‍රියේ සුවය ලැබුවා. ආමෙන්. අපි නැගිට සිටමු. අපි සුදු සහභාගීකමට දැන් සූදානම් වෙමු.